ජීවිතේක ගොඩාක් ප්‍රශ්න විසඳන්න පුළුවන් එකක් තමයි පිංගුතුනේ. ගුණධර්මත් එක්ක නිහඬ තැම්පත් ජීවිතයක් හදා ගැනීම. සාමාන්‍යයෙන් ගුණධර්මයක් එක්ක නිහඬ කෙනා වැදගත් බවට පත් වෙනවා. එයි මේ ගුණධර්මයක් එක්ක කියලාම මම නිතර කියන්නේ සමහරලාවට නිහඬකම පවත්වනවා කේන්ති ගිහිල්ලා. කේන්තියෙන් ඇතුළ පුපුරනවා සද්ද නැතුව ඉන්නවා. ඒ නිහඬකම වැඩන්නේ. පලිගන්න හිතේ අදහස් එනවා. පලිගන්න අදහස මං අවස්ථාවක් එනකන් හිටපන්කෝ කියලා ඇතුලේ ඉන්නවා. ඒ නිහඬකම සුන්දර නැහැ. නිහඬකම සුන්දර වෙන්නේ ගුණධර්මයක් එක්ක. සීලවන්තකමත් එක්ක නිහඬ වෙද්දී සුන්දරයි. ඉවසීමත් එක්ක නිහඬ වෙද්දී සුන්දරයි. සමාව දීමත් එක්ක නිහඬ වෙද්දී සුන්දරයි. තමන්ගේ ගුණධර්ම ගැන සිහි කර කර නිහඬ වෙද්දී සුන්දරයි. අනවශ්‍ය කතා බහින් නැති අරුබුද හට ගන්නවා කියලා අර්ථයක් ඇතුව නිහඬ වීම සුන්දරයි. මම මගේ කටින් නිස්සාරවත් වචන පිට කරන්නේ නැහැ කියලා නිහඬ වෙනවා නම් සුන්දරයි. මම කතා කරනවා නම් දහමක් විතරයි කතා කරන්නේ කියලා අනිත් වෙලාවල නිහඬව ඉන්නවා නම් සුන්දරයි. බුදුරජාණන් වහන්සේ හරියට වර්ණනා කරපු දෙයක් තමයි නිහඬකම කියලා කියන්නේ. මොකද නිහඬ ගතිය නුවණැත්තන්ගේ ස්වභාවයක්. නිහඬ බව කියලා කියන්නේ වැදගත් බවේ සංකේතයක්. නිහඬ බව කියලා කියන්නේ එයාගේ ජීවිතයට තව ගොඩාක් සුන්දර ගුණධර්ම එකතු කරගන්න මහා උපකාරයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ සාමාන්‍යයෙන් නිහඬ බව කැඩෙන්නේ වැඩිපුර පිරිසත් එක්ක එකතු වුණාමනේ නේ. පිරිසත් එක්ක එකතු වෙච්ච අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ වදාළා සම්නිපතිතානං වෝ භික්ඛවේ ද්වං කරණීයං. එකතු වුණාම පිරිස රැස් වුණාම මහණෙනි කටයුතු දෙකක් කරන්න. ධම්මිවා කතා කරනවා නම් ධර්මයේ කතා කරන්න. අරියෝ වතුන්හි බව. නැත්තම් තමන් දහමක් සිහි කරගෙන තමන්ගේ පාඩුවේ නිහඬ වෙන්න. බලන්න. කොච්චර ලස්සන අවවාදද කියලා. ඔහේ කියවිල්ල කියලා කියන්නේ බාල වර්ගයේ ගතිය. නිහඬකම කියලා කියන්නේ උතුමන්ගේ ගතිය. උතුමන්ගේ නිහඬකම රජවරු පවා සලිත කළා පින්වතුනි. උතුමන්ගේ නිහඬ බව රජවරු පවා සලිත කළා. උතුමන්ගේ ජීවිතයේ තියෙන නිහඬ බව මේ වගේනේ. තං නදීහි විජානාත සුබ්බේසු පදරේසුච්ච. මහා ගංගා ළඟට ගියාට පස්සේ ඕක දකින්න පුළුවන් කියනවා. සනන්තා යන්ති කුසොබ්බා තුන්හි යන්ති මහෝදකා. පොඩි පොඩි දිය කඩිති ළඟට ගියාම බලන්න කියනවා ගොජ සද්දේ. බලන්න වක්කඩවල් ළඟ සද්දේ. බලන්න ওই පොඩි පොඩි පිහිලි ළඟ සද්දේ. පොඩි දිය ඇල්ලක් ගලාගෙන යනවනේ හරි සද්දේ. නිකන් ඈතට හිතෙනවා අපේ මහා එකක් වගේ කියලා හිතෙනවා. ළඟට ගිහින් බලද්දී අනේ මේ චුට්ට හැබැයි සද්දේ. නමුත් බලන්න මහා ජල කඳක් දරාගෙන ගලාගෙන යන ගංගා සද්දයක් නෑ. නිහඬයි. තැම්පත්. ඕන ඔය වගේ පිරුණු ජීවිත තියෙනවා නම් ඒ ජීවිතෙන් තැම්පත් වෙනවා. නොපිරුණු කල්හි පින්වතුනේ හඬ නැගෙනවමයි. නොපිරුණු කල්හි හඬ නැගෙනවමයි. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙවුරන් මහා විහෙරේ වැඩ ඉදිද්දී මේක සිද්ධ වුණේ ওই වස් කාලවල. වස් කාලෙට භික්ෂුන් වහන්සේලා එකම තැනක 3 මාසයක් 4 මාසයක් වැඩ ඉන්නෝනේ. එතකොට මේ භික්ෂුන් වහන්සේලා පුදුම නිහඬයි. වස් කාලේ ඇතුලේ සවැත් නුවර මහා සංඝ පිරිසක් හිටියට එම සද්දේ නෑ. මිනිස්සු හරි ශ්‍රද්ධාවෙන් සංඝයාට දන් දෙනවා. ප්‍රණීත දාන වළඳලා. සංඝයාගේ කිසි සද්දයක් නෑ. උන්වහන්සේලා දාන වළඳලා පාඩුවේ භාවනා කරගෙන ඉන්නවා. ඊට අමතරව සවැත් නුවර භික්ෂුන් වහන්සේලා අනේ මේ වස්තුම් මාසෙ පිළිවෙත් පුරනවානේ කියලා ඇතැම් උපාසක පින්වතුන් මේ සවැත් නුවරම විහාරාරාමවල සාමාන්‍ය නේවාසික පහසුකම් තිබිලා තියෙනවා. ඒ නේවාසික පහසුකම් තියෙන කොටස්වල
500 ගානක් උපාසක පින්වතුන්ලත් භාවනා කරගෙන ගුණධර්ම දියුණු කරගෙන පාඩුවේ ඉඳලා තියෙනවා. මේ උපාසක පිරිසටත් මිනිස්සු දානි පූජා කරනවා. උපාසක පිරිසත් දානි වළඳලා ප්‍රණීත දානි. අනේ පාඩුවේ බණ භාවනාව කරගෙන ඉන්න සද්දයක් නෑ. ඔය උපාසක පින්වතුන්ලට දම්පැන් පූජා කරන අවස්ථාවල හිඟන්නු ගිහින් තියෙනවා. අදටත් ඔය සැවැන්නුවර පැත්තට ගියොත් එහෙම පුදුම හිඟන්නු තෝගයක් ඉන්නවනේ. ඒ වගේ සැවැන්නුවර ඇසුරු කරගෙන හිටපු හිඟන්නු ටික අර උපාසක පිරිසට දාන දෙනකම් බලාගෙන ඉන්නවා. ඉතින් දාන දෙන මිනිස්සු උපාසක පිරිසට දන් දීලා ඔය ඉතුරු වෙන කොටහක් අර හිඟන්නුන්ට දෙනවා. හිඟන්නු මේක කාපුවම දැන් හිඟන්නුන්ට ලැබෙන්නේ අග්‍ර කොටසක්ද නැත්නම් ඉදුල්ද? ඉදුල්නේ. අර උපාසක පිරිස වළඳලා අනුභව කරලා ඉතුරු වෙන කොටස තමයි හිඟන්නුන්ට ලැබෙන්නේ. හිඟන්නු මේක කාලා මුන්ට මත් වෙලා. මුන් අචිරවතී නදියට ගිහිල්ලා ගුස්ති අල්ලනවා කියනවා, විසිල් ගහනවා කියනවා, කෑ ගහනවා කියනවා, සින්දු කියනවා. හිඟන්නුන්ගේ මහා ගෝසාව ඉඳුල් අනුභව කරලා අර උපාසක පිරිසත් සංඝ පිරිසත් ප්‍රණීත වූ අග්‍රබජුන් අනුභව කරලා කිසි සද්දයක් නැහැ. භික්ෂුන් වහන්සේලා ධම්සභා මණ්ඩපේ උග කතා වුණා. බලන්න ආයස්මතුනි වෙනසක් කියලා. ඒක සෑහෙන වෙනසක් නෙමෙයිද පින්වතුනි? සෑහෙන වෙනසක්. එකම විදිහේ ජීවිත ගත කරන එකම විදිහට දිවාරය ගත වෙන්නේ. කන බොන කෑම වර්ග ගත්තොත් එහෙම ජීවිත යාත්‍රාව පවත්වා ගැනීම පිණිස හැමෝම කනවා බොනවා. හැමෝම අඳිනවා පළඳිනවා. හැබැයි භික්ෂුන් වහන්සේලාගේ උපාසක පිරිසගේ ලොකු වෙනසක්. අර හිඟන පිරිසගේ හාත්පස වෙනසක්. භික්ෂුන් කතා වුණා. ඔය මොහොතේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩම කළා ධම්සභාවට. භික්ෂුන්ට වදාළ මහණෙනි ඕක අද ඊයේ වෙනසක් නෙමෙයි. අතීතෙත් උමයි. බාල කෙනා හඬ නගනවා. උසස් අය නිහඬව ඉන්නවා. භික්ෂුන් ඇහුවා ස්වාමීනි මොකද්ද අතීත පුවත? ඒ මොහොතේ වදාලා වාලෝදක ජාතකය. අතීතේ බරණැස් නුවර බඹදත් රජුරුව රජකම් කරද්දී බඹදත් රජුරුවන්ගේ අස්ප සේනාවේ හිටිය ආජානි අශ්වයෝ 500ක්. එක යුද්ධයක් ඇවිල්ලා ඒ යුද්ධේ මැඩ පවත්වන්න සිද්ධ වුණේ අශ්ව සේනාවෙන්. ආජානි අශ්වයෝ 500 දෙනාම යුද්ධේ මැඩ පැවැත්වීම උදෙසා රජුරුව පිටත් කළා. මේ ආජානි අශ්වයෝ සෑහෙන දුරක් ගෙවාගෙන වෙහෙසිලා මහන්සි වෙලා සංග්‍රාම භූමියට ගිහින් එහෙදී ඒ යුද්ධේ සාර්ථකව මැඩ පැවැත්තුවා. ඒකට අශ්වයන්ගේ දක්ෂකම් සෑහෙන් උවමනා වුණා. උන් හොඳට යුද්ධෙ මැඩ පවත්වලා ආයේ උන්න බරණැසට ආවා. දැන් රජුරන්ට හරි සන්තෝෂයි ආජානි අශ්වයන්ගේ දක්ෂකම්. රජුරෝ සේවකයන් අණ කළා මේ අශ්වය හොඳටම මහන්සිලා ඉන්නේ. ඒ නිසා මේ අශ්වයන්ට අර ප්‍රණීත මිදි වලින් මිදිපානයක් හදාපන්. මේ මිදිපානේ හදලා දිය නුමුසුව මිදිපානේ හදලා කිව්වේ මිදිම මිරිකලා මිදියුෂ. දිය නුමුසුව මිදි හදලා හොඳට බොන්න දීපන් කිව්වා. ඉතින් සේවකයෝ මේ අශ්වයන්ට ප්‍රණීත වූ මිදිපාන හදලා ඒ ආජානි අශ්වයෝ ඉන්න තැන් වලට ගිහින් දුන්නා. අනේ උන් දෙනකන් සද්දයක් නෑ. ඒ දීපු මේ මිදිපානේ අති ප්‍රණීතයි. බොද්දි සද්දයක් නෑ. හොඳට බඩ පිරෙන්න මිදි බිව්වා. අනේ බීලත් සද්දයක් නෑ. පස්සේ රජුරෝ කල්පනා කළා මේ අශ්වයන්ගේ ඔය උවමනා කරන තිරිඟු ආදී අශ්වයන්ට කණ්ඩු උවමනා කරන දේවල් ඊළඟට සේනාවට උවමනා කරන දේවල් අරගෙන ගියානේ කොටලුවෝ පව්. ඒ කොටලුවෝ ටිකටත් ඉතින් මොනවා හරි දෙයක් දෙන්න බෑ. සේවකයන්ට අණ කළා.
ඔය කොටලුවන්ට ඔය බූරුවන්ට මිදි අර රොඩු ටික ආජානීය අශ්වයන්ට මිදි යොෂ හදලා ඉතිරි වුණානේ රොඩු. ආන්ගේ රොඩු ටිකට වතුර දාලා ඒ වතුර බොන්න දීපන්. දැන් එතකොට ඒකේ වැඩි මිදිද නැත්තම් රොඩුද? රොඩු වැඩි. ප්‍රණීත මිදිපානයක් නෙමෙයි. ඒක බොන්න දීපන් කිව්වා. කොටලුවයි බූරුවයි මේක තුන්නට පස්සේ බිව්වා. බීලා මුන්ට දරා ගන්න බෑ මේ මිදි පානයේ තියෙන ප්‍රණීත බව. මුන් කෑ ගහන්න පටන් ගත්ත මාලිගාව දෙවනත්තේට. අවසානයේ සේවකයෝ දාලා ඇතැම් බූරුවන්ට ඇතැම් කොටලුවන්ට පොළු වලින් ගහන්නත් සිද්ධ වුණා කට වහගනින්නලා කියලා. එච්චර සද්ද ආවා. රජුරුවන්ට මේක හිතා ගන්න බෑ. රජුරුව පුරෝහිත බ්‍රාහ්මණයෙක්ගෙන් කියනවා ඈ පුරෝහිත මේක මහ පුදුමයන්නේ. අර ආජානීය අශ්වයන්ට අති ප්‍රණීත මිදිම බොණ්ඩ දුන්නා. උන් ඒක බීලා කිසි සද්දයක් නැතුව ඉන්නවා. මේ කොටලුවන්ට බූරුවන්ට රොඩ්ඩ දුන්නේ. මුන්ට මේ රොඩ්ඩ වව ගන්න බෑනේ. රොඩ්ඩ දරා ගන්න බැරුව මුන් කෑ ගහන කෑ ගහිල්ලක්. ඇයි පුරෝහිත මේ? එතකොට මේ පුරෝහිත බ්‍රාහ්මණයා කිව්වා මිදි රොඩ්ඩෙන් පෙරාගත්තු කහට වතුර රසයක් නැහැ ගුණයක් නැහැ. කොටලු රෑනේ ඒවා බී හොඳටම මත්ති උන් හැටි තැන් මතකත් නැහැ. රසයේ සුවඳ දෙකම තියෙන මිදියුෂ බිව් සයින්දවයෝ කලබලයක් නැහැ. වෙනද වගේ පාඩුවෙම ඉන්නවා. ඔවුන්ට කිසි හැල හොල්මන් නැහැ. නිරිඳුනි ඒ කහට වතුර බිව්ව එවුන් නීච જાතියේ කොටලුව බව දැනගන්න. ඒකුන් කවුද? නීච જાතිය බාල වර්ගය. බාල වර්ගයේ කොටලුව බූරුව. ඒකුන්නේ ඒ බාල ගතිය නීච ගතිය නිසා. ඒ නිසායි ඒ කොටලුවන්ට බැරි වූයේ තමන් බීපු බීමෙන් බත් නොවීන්ට. උන්ට දරා ගන්න බෑ උන්ගේ නීච බව නිසා අර උතුම් පානය. ඇත්තටම උතුම් පානය ලැබුණේ නැහැ. ඒ පානේ රොඩ්ඩ තමයි ලැබුණේ. ඒක දරා ගන්නත් බැරුව ගියා. උතුම් කලේ උපන් සයින්දවයන් නම් එහෙම නොවේ උන්ට හැකි දරා සිටින්ට. උතුම් මිදි රසත් බීලා ඒට මත් නොවී සිටියේ උන්ගේ හොඳ ගතිය උපන්න. සාමාන්‍යයෙන් පිරිසක් එකතු වෙච්ච ගමන් නීච જાතියට දරා ගන්න බෑ සද්දෙනවා. උතුම්මයි එහෙම නෑ. උතුම්මයි එහෙම නෑ. පිංගුතුනේ මහා සංඝරත්නයේ තිබුණු ඒ සුන්දර නිහඬකම රජවරුන්ම සලිත කළා.